එමා එමා සෝරි ඒත් කරන්න දෙයක් නැහැ. මහත් පේරෙන්න ඕනේ. මේ වැඩේ හරියන්නේ නැහැ නේ. එමා ඩැනියල් මම ඇතුලේ ඉන්නේ. එමා ඔයා කොහෙද ඉන්නේ? මම මේ බාත්රූම් එකේ ඩැනියල්. මොකක්ද? එමා ඩැනියල් මේ දොර ලොක් වෙනවා වගේ. ඔව් මන් දන්නවා. මේ දොරට ඉබ්බෝ 10ක් විතර දාලා තියෙනවා. මොකක් ඒ කොහොමද? පස්සට වෙන්න. මම මේක කඩන්න යන්නේ. මොකක් කොහොම ඉන්න? බය වෙන්න එපා. මම ටීවී එකේ දැකලා තියෙනවා. මේක කඩන එක අමාරු දෙයක් නෙමෙයි. අයියෝ මං ඉවරයි. මෙතනින් අතුරුදහන් වෙන්න වෙන කොහෙන් හරි අතු වෙන්න. එමා මතු වෙන්න කිව්වම කවුද හිතුවේ ස්කූල් එකෙන් මතුනේ කියලා. මෙයාට කෝල් කරාට ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ. මට හිතෙනවා පොලිසියට කිව්වොත් හොඳයි කියලා. එයාට කෝල් එක ඇහෙන්නේ නැද්ද දන්නේ? එයා පොඩි ළමෙක් නෙමෙයි. එයා ෆෝන් එක අතේ තියාගෙනම ඉන්නේ. හැබැයි එයාට මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. දැක්කද අන්න ඩැනියල්? ඔයාට එයාව හම්බුණාද? ඔව් නෑ. අනේමන්ද ඇතුලේ මම එමා මට හිතෙනවා ඒ දුමෙන් එමාව අතුරුදහන් වෙලා කියලා. මං හොල්මන් කතාවල එක දැකලා තියෙනවා. සුදු පාට දුමක් ඇවිල්ලා මිනිස්සු අතුරුදහන් වෙලා යනවා. ඩැනියල් කරදරයක් නෑනේ. ඔව්. හැබැයි කන්දයි. හරි එහෙනම් පොලිසියට කෝල් කරන්න වෙනවා. නැත්නම් ඒක මගේ නමට හොඳ නෑ. මිනිස්සු මං ගැන මොනව හිතයිද? එමා ඔයා හොඳින්ද? ඔයා දෙමිනා නේද? එමා ඔයාට මොකක්ද දුනේ? අනේ මන්දා මට බාත්රූම් එකෙන් එළියට එන්න බැරුවයි හිටියේ. මොකද මැඩි මං හිතන්නේ බාත්රූම් එකේ දොර හිර වෙන්නේ. ඒක තමයි. ඔයාට සිද්ධ වෙච්ච හැම දෙයක්ම අපිට කියන්නකෝ. අනේ මන්දේ දුම හින්දා මට කිසිම දෙයක් හරියට පේනුනේ නැහැ. එක පාරටම පූල් එකට වැටුණා. අපි ඔයාගෙන කොච්චර බය වුණාද? තව ටිකකින් පොලිසියට කෝල් කරන්න මං ගියේ. එහෙනම් දැන් හරිනේ ෆ්‍රැන්සිස්කෝ. ඔයාගේ දුව කොහොම හරි කරදරයක් නැතුව එළියට ආවනේ. ඒ උනට පූල් එකට වැටෙන්නේ කොහොමද? මට පේන විදිහට මේක කවුරු හරි කට්ටියක් එකතු වෙලා හොඳට ප්ලෑන් කරලා කරපු වැඩක්. මොකක්? ගින්නක් නැතුව දුමක් එන්නේ කොහොමද? මේ වගේ දෙයක්වත් තේරුම් ගන්න ඔයාලට බුද්ධියක් නැද්ද? හරි දැන් ඔක්කොම ඉවරයි වගේ. හැමෝම මෙතන බලන් ඉන්න නැතුව තම තමන්ගේ ක්ලාස් වලට යන්න. ඔයාට ෂුවර්නේ ඔයා හොඳින් ඉන්නවා කියලා? ඔව් මං හොඳයි. හැබැයි මට හිතෙනවා මුලදීම මෙහෙම වෙන එක එච්චර හොඳ නෑ කියලා. දුක් වෙන්න එපා. තාම ඔයා ඇවිත් දවස් 2යිනේ. ඔයාට මේ නමක් හදාගන්න ඕන තරම් කල් තියෙනවා. ඩැනියල් නම් හරියට සුපර් හීරෝ කෙනෙක් වගේ. ඔයාට නිකමටවත් හිතුන්නේ නැද්ද යා ගිහිල්ලා කෙල්ලව බේරගන්නේ කියලා? මං ඒ වගේ දේවල් දැනගෙන හිටියේ නෑනේ. මං හරිද? නෑ ඔයා වැරදි. එකපාරට දුමක් ආවා අපේ එළියට දෙවුවා. ඔයා මැජික් වලින් ඒ දොර ලොක් කරුවා. එතන උනේ කට වහගන්න. ඔයා ඒ හැම වෙලේම අනවශ්‍ය තැන්වලදී අනවශ්‍ය දේවල් කතා කරන්නේ. ඩැනියල් ඒ කෙල්ලට රැවටිලා වගේ ඉන්නේ. නෑ යා එහෙම නෑ. කවද්ද යා අන්තිමට බේරගත්තේ? සති දෙක තුනකට කලින්. එදා මං හරිම කැත සපතු දෙකක් අඳින්නයි කියේ. හරියට අර වගේ. එයා මට ඒක අඳින්න එපා කිව්වා. එයා ඔයාට කිව්වේ අඳින්න එපා කියලා විතරනේ. ඉතින් කොහොමද එයා බේරගත්ත වෙන්නේ? කේටි! දැම්මම කට වහගන්න වෙයි නැත්තම් ඔය කොන්න රොත් පාට වෙයි. මොකද නෑ. මං ඔයාට මේ කියන්න හැදුවේ ඔයා මට කියපු දෙයට මං සමාව දෙනවා කියලා. ඊළඟට මට ඕනේ චොක්ලට් පාට තද දුමුල් කොණ්ඩයක්. අයියෝ අනේ අයියෝ ඕක නවත්තන්න. පිස්සුද? ආයි ඉවරයි. අයියෝ ඔය පාට කොච්චර ලස්සනයිද? හරිනම් ඔයා මට සෑන් කරන්න ඕනේ. හොඳ වෙලාවට ඔය ටික තිබ්බේ. ඔයා කෙලින්ම බාත්රූම් එක ඇතුලේ ඉඳලා පූල් එකට වැටුනේ කොහොමද? මන් දන්නේ. මට හිතාගන්න බෑ මොකද උනේ කියලා.
එතකොට මට හිතුණා අතුරුදහන් වුණොත් හොඳයි කියලා. මං ගොඩක් බය වුණා මැඩි ඒ වෙලාවේ දුමක් කියවුවාම. ඒක නම් හරිම ගඳයි. ඔව්. හරි. හැබැයි ඇත්තම කියනවා නම් මොකද? ඒ ගඳ දුමක් එකපාර ආවේ ඔයාට කියන්න මැඩි නිසාම නෙමෙයි. ඒක හරියට ඔයා අඳුරන කවුරු හරි කෙනෙක්ගේ අතින් වෙච්ච වැරද්දක්. ඒ කවුද? මම හිතන්නේ ඩැනියල්. මොකද ඉතින් එයා ආවනේ ඔයාව පෙරගන්න. ඒ හින්දා එයා කරපු දේ අමතක කරන්න. ඩැනියල් ඒ වැඩේ කරේ? නෑ ඉතින් ඒකට ඩැනියලුත් සම්බන්ධයි. ඩියේගෝ ඒ වගේම මැක් දන්නවද හොඳම කෙනාව? ටෝනි මොකටද එහෙම දෙයක් කරන්නේ? මොකද ඉතින් අපි යාට එහෙම කරන්න කිව්වා. හැබැයි තරහ ගන්න එපා. ඩැනියල් ඇවිල්ලා බෙරගන්න හැදුවානේ. ඒක නම් ඇත්ත. එයා දුරත් කඩාගෙන ඇතුළට ආවේ. ඒකනේ මම කිව්වේ. ඔය එකපාර අතුරුදහන් වෙලා ආපහු මතුනේ පෝල් එකෙන්. අනේ මටත් උනේ කෙක් එක ඉගෙන ගන්න. රිලැක්ස් බ්‍රෝ. කවුරුත් දන්නේ නැහැ ඒක කලේ අපි කියලා. හරි දැනගත්තා නම් කෙමිස්ට්‍රි ලැබ් එකේ වුණ දේ අපි හැමෝම අහු වෙනවා. ඊට පස්සේ ශාක්ෂලා ඉවරයි. අපේ පන්තියේ ළමයි 20ක් විතර ඉන්නවා. කාව හරි අහුවේ. අපි ඕනේ නම් අහු කළ දෙමු. අර මැඩිව. මැඩි හිටි ක්ලාස් එක ඇතුලේ. ඒකනේ කියන්නේ. අපි කියමු එයා මේ වැඩේ කරලා ඉවර වෙලා ක්ලාස් එකට ගිහින් හැංගිලා හිටියා කියලා. හරි ඉතින්. ඔව් කියන්න බෑඩ් නිවුස් එකක්. මොකන්ද? මගේ අක්කා ජීජි මේ කතාව පස්සේ පන්නනවා. ඔයා මොකුත් කිව්වද? මං එයාට කිව්වා මේව පස්සේ ගිහලා වැඩක් නැහැ කියලා. ඒ වුණාට දන්නවනේ යගේ හැටි. තේරුන්නේ නැද්ද? මේකනේ කේස් එක. ඒක හරි අමුතුම ගඳක්නේ. ඉතින් හරි කමන්නේ. මේ වෙලාවේ අපි හැමෝම එකටමයි ඉන්න ඕන. කවුරුවත් කට අරින්න එපා. එහෙම වුණොත් අපි ඉවරයි. ටෝනිට මොකද වෙන්නේ? එයාගෙන් ප්‍රශ්නයක් නැහැ. මං හිතන්නේ අපි බය වෙන්න ඕනේ නැහැ. ටෝනියා හොඳින් නේද? ටෝනි අපි ඔක්කොම දැන් අහුවේ නේද? කෑ ගහන්න නැතු ඉන්න. එහෙම වුණොත් ප්‍රින්සිපල් සැක හිතන්න ගනි. අපි කට්ටිය තමයි සුදු පාට දුම එව්ව කියලා. ඔව් මොකද? මැඩම් අපි තමයි ඒ දුමට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ. අපි තමයි ඒක කරේ. ඔව් අපි තමයි ඒ දුමට වග කියන්න ඕනේ. මේක හොඳට අහගන්න. මං හෙට වෙනකන් කල් දෙනවා මේ දුම ඇති කරපු කෙනාට තමන්ගේ වැරද්ද පිළිගන්න. එහෙම නැති වුණොත් මං මුළු පන්තියම ළමයින්ට දඬුවම් කරනවා. මං කියපු දේ තේරුණානේ? ටෝනි මැංගෝ ෆ්ලේවර් එක නම් ඉවරයි. හැබැයි ඔයා කොලාජ් එකක් හදනවද? හපෝ නෑ මම මේ නිකන් ඉඳගෙන ඔයාගේ ඩෙස්ක් එක උඩ තියෙන මේ ග්ලිටර්ස් වලින් කරපු වැඩ ටික බල හිටියේ. ඇත්තට? මම මේ කතාව වෙන පැත්තකට ගෙනියනවා නෙමෙයි. ඔයාට අද මැඩිව හම්බුනේ නැද්ද? හම්බුණා. ඩැනියල් මගේ යාළුවා. දන්නවද මං කවුද කියලා? මම මායාකාරියක්. එයාගේ හැටි ඉතින් ඉන්න මැඩි කවුරු කියලා කිව්වා? මෙහෙමයි. මට හිච්ච විදිහට නම් ඒගොල්ලෝ කිව්වේ මායාකාරියක් කියලා. මැඩි? මායාකාරියක්? ඒක තමයි මම මුළු ජීවිතේටම අහලා තියෙන බය හිතෙනම කතාව. එයාත් මායාකාරියක් නම් එයා හිතනවා ඇතිද මමත් සමහර විට මායාකාරියක් කියලාද? එමා කොහොමදවත් නෑ. ඒ වුණාට මට නම් එහෙම හිතෙනවා. මට නම් තාම තේරෙන්නේ නැහැ ඔයාලා කතා කරන මොනවා ගැනද කියලා. ඇත්තට? ඔයාට තේරෙන්නේම නැද්ද? සමහර විට එයාට පුළුවන් ඉතින් අපව මගේ කොණ්ඩේ පාට වෙනස් කරලා දෙන්න. නැත්නම් එක වෙලාවකට රතු වෙන්නයි, තව වෙලාවකට නිල් වෙන්නයි ගිහිල්ලා මගේ කොණ්ඩේ නාස්ති වෙලා යයි. කොහොමදවත් බෑ. මායාකාරිය ඇත්තක් නම් අපේ ඉස්කෝලේ එක වගේ දෙන්නෙකුට ඉන්න විදිහක් නම් නැහැ. ඒ ඉන්න ඕනේ එකම කෙනා මමයි. ඒක නම් ඇත්ත. හැමෝම යාට මායාකාරී කියනවා මට ඇහිලා තියෙනවා. කොහොමද ළමයි? කේටි? එයිමි. මං කියන්නේ කොණ්ඩ පාට කරන එක නවත්තන්න කියලා. රතු පාට කොණ්ඩයක් තියාගෙන කොහොමද? ඒක කියන්න වෙන්නේ මැඩිට. එයා තමයි මට මෙහෙම දෙයක් කළේ. කේටි! මැඩි I'm sorry. ඔයාම කියන්න මම කොහොමද පාරේ මේ විදියට ඇවිදලා යන්නේ? රතු පාට කොණ්ඩෙකුයි ලොකු කකුලකුයි තියාගෙන. ඔයාද මේක කළේ? ළමයි, ඔයාලා දැන් ගෙවල් වලට ගියොත් හොඳයි. කේටි, ඔයාලගේ ගෙදර කට්ටියට කියන්න එපා මැජික් දේවල් ගැන. මම්! බයි ළමයි ටටා.
මැඩි ඔයා මේ විදිහට හැමතැනම මැජික් කරන එක නවත්තන්න. මං ඔයාට උගන්වන්නම් ඒ දේවල් කන්ට්‍රෝල් කරන විදිය. ඊට පස්සේ හොඳ මායාකාරී කෙනෙක්. ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ඇතුළට යන්නයි හදන්නේ. ටෝනි තමයි ඊයේ පාසලේ ඇතිවෙච්ච දුමට ප්‍රධාන සැකකරු වෙන්නේ. එයා වැරද්ද පිළිගන්න වගේ හදන්නේ. හැබැයි ප්‍රින්සිපල් කියලා දෙන මේ වැරද්ද කරපු කෙනාව ඉස්කෝලෙන් අයින් කරනවා කියලා. අයින් කරන්න? ඒ වැඩේ නම් හරිම අසාධාරණ වැඩ. හැබැයි 53 නම් හිතන්නේ ඒක සාධාරණයි කියලා. ඒ තමයි ටෝනි. මම ඔයාලගේ මිස් BBC. නැවත හමු. සම්පූර්ණ වැරද්ද මගේ. ඔයා මුකුත්ම කියන්න ඕනේ නෑ. මම වැරද්ද පිළිඅරන් ඉවරයි. ඇන්ඩි සමහරට යා මේ ඉස්කෝලේ වැරදිලා ආපු කෙනෙක් වෙන්න ඇති. එයාට පුළුවන් මං වගේ ස්වීට් කෙල්ලක් වෙන්න. අයියෝනේ. ඔය කවුරු කිව්වා? මං ස්වීට් කෙල්ලෙක් නෑ. අපි දෙන්න තමයි මේ ඉස්කෝලේ ඉන්න හොඳම යාළුවෝ දෙන්න. මැඩි මේක අහගන්න. මට හැම දෙයකටම වඩා ශාස්ත්‍ර වටිනවා. ඔය මිස් BBC ගේ බ්ලොග් එකේ යාළුවත් එක නේද? ඔව් මම දැන් යන්න ඕනේ. ඔහොම ඉන්න. අඩුම ගානේ මට පෙන්ගුයින් කියලා කියන්න බෑද? ඔයාට පෙන්ගුයින් කියලා කතා කරන්න කියලා කොහොමද මට බල කරන්නේ? හරි ඉතින් මට බල කරන්න බැරිද? ඔයා දන්නවද මේ වගේ දුමක් ඇති වෙන හේතුව මොකද්ද කියලා? ඇයි මම මොකද නොදන්නේ? ඕකට කරන්න තියෙන්නේ ලික්විඩ්ස් ටික ඔක්කොම එකට දාලා කලවම් කරලා ඊට පස්සේ අනිත් කෙමිකල්ස් ටික දාලා කැමක් හදනවා වගේ හදන්න. ඔයා කියන විදිහට ලික්විඩ් ටිකයි කෙමිකල් ටිකයි එකට දාලා එහෙම දුමක් ඇති කරන්න බෑ. ඒකට සංයුතියක් තියෙන්න ඕනේ. මේ වැරද්ද කළේ ටෝනි කියලා මට දැන් විශ්වාසයි. මම ඒක කළේ. වැරදිකාරයෝ 4 දෙනෙක්. ඔයා මොනවද බලන් ඉන්නේ ඩේවිස්? ඔයාත් වැරද්ද බාර ගන්න. අපෝ මං කරේ නෑ මේගොල්ලෝ කරේ. හරි මමත් කරා තමයි. වව්. හරිම හොඳයි. හරි. ඔයාලා හිතන්නේ මම මේ ප්‍රශ්නෙට ඔයාලට ලොකු දඬුවමක් කරයි කියලාද? එහෙම හිතාගෙන ඉන්නවනම් ඔයාලා හිතන් ඉන්න විදිය වැරදි. මං කාටවත් දඬුවම් කරන්නේ. ප්ලෑන් එක නියමයි ළමයි. මං ගෙදරවත් මෙහෙම අස් කරන්නේ ඇත්තටම ඔයා එහෙම කරපු එක හොඳයි ටෝනි. ඒක තමයි. ඔයා දැන් ෂාක් ටීම් එකේ. ආව්. ඒකට තමයි යාළුකම කියන්නේ. ඔයාලත් කොහොමත් ඉතින් මගේ මැජික් ෂෝ එකට උදව් කරනවනේ. එහෙම නේද? කියන්න. අපි හිතුවේ මේ ඔයාගේ වැඩේට එන්න. නියමයි. හැබැයි ඔය වැඩේට මොකද මේ පරවියනම් ගේන්න එපා. මට උංග දැක්කම ගොඩ බය හිතෙනවා. ඔයාලා නම් නියම යාළුවෝ ටික. මට නම් කවදාවත් මේ වගේ යාළුවෝ සෙට් එකක් ඉඳලා නැහැ. කවදාවත් විඳලා නැහැ. පරවිය නෑනේ. මේ ඉන්නේ ඔයාගේ ලොකු ආච්චි මැන්ඩලින්. මෙයාගේ මැජික් වලින් තමයි ඔයාගේ පළවෙනි පාඩම පටන් ගන්න තියෙන්නේ. බෝරින්. මැඩි ඔයාට මේ දේවල් දැනගන්න වෙනවා. ඒ මොකටද? මට ඔය එක එක්කෙනාගේ පරණ මන්තර මොකටද? මට ඕනේ මගේ මේවා. හරි ඉතින්. එහෙම ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මුලින්ම ඔයාට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මැජික් කරන්න ඕනේ නම් මුලින්ම ඒවා ගැන තේරුම් ගන්න වෙනවා. මං අවුරුදු ගානක් තිස්සේ මේවා කියන්න බලාගෙන හිටියේ. හරි. හෙක්සරන් කියලා මායා පොතක් තියෙනවා. චන්ද්‍රග්‍රහණ දවසේදී ඒක කියවුවොත් මට තෝරගත්තු තැනත් බලය ගන්න පුළුවන්. ඒත් ඔයා කොහොමද කියන්නේ ඒක නම මම නෙමෙයි කියලා? මෙහෙමයි. ඔයාට ඒක නා වෙන්න ඕන නම් ඔයාගේ ඇඟේ බර්ත් මාක් එකක් තියෙන්න ඕනේ. ඒත් ඔයාගේ ඇඟේ හිම එකක් නැහැ. වෙන්නේ. සින්කෝ මොකක්? සින්කෝද මැකෝ? මට පොඩ්ඩක් කියන්න මොකද මේ කරන්න කියලා? මෙයන් මම මැජිෂියන් කෙනෙක්. එතකොට ඔයාලා මගේ යාළුවෝ. යාළුවෝ විදියට කරන්න ඕනේ ඔයාලා මේකට උදව් කරන එක. යාළුවෝ නම් මෙහෙම දේවල් කරනවද මං අහන්නේ? ඔන්න හරි. ඔන්න දැන් මම මේ විදියට මෙතෙන්ට මේ බිත්තර ටික පැක් කරනවා. ඉස්සෙල්ලාම කියන්නකෝ අයියෝ ඔය විදියට කතා කරන්නේ කියලා. මොකද කියනවනම් මේ විදියට තමයි මැජිෂියන් කෙනෙක් කතා කරන්නේ. ඒක තමයි මගේ මැජික් වොයිස් එක. මට නම් තේරෙන්නේ නැහැ. මං අපේ අක්කටත් ඔය වගේ දේවල් කරනවා. ඒත් ඒව මැජික් නෙමෙයිනේ. මේකයි ප්‍රශ්නේ. ඒ විදියට හැමෝටම කරන්න බෑ. ඒක රහසක්. නෑ මං කිව්වේ සේ බොන්තා බ්‍රේකා. මට නම් හිතෙනවාට පිස්සු කියලා. හොඳයි. එහෙනම් පටන් ගමු. හොඳට මතක තියාගන්න. එක්කෙනෙක්වත් හෙල්ලුනොත් බලාගෙන. 1 2 3
මේ ටෝනි ඒක හරි ගියා. හරි ගියාද? ඒක නම් කියලා වැඩක් නැහැ. මරේ අමාරු. ටෝනි මං හිතන්නේ අපි එක සවරන්න ඕනේ. අයියෝ. හරි ටිකක් පරිස්සම් වෙන්නයි තියෙන්නේ. එහෙනම් දැන් මං බොරුවට කලබල වෙන්නේ නැහැ. ඔයා මගේ මූණ කැත කරන්නේ නැතුව කොණ්ඩේ පාට කරන්නේ නැතුව ඕන දෙයක් කරන්න. ඕකේ. ඔන්නේ නම් හෙල්ලෙන්න එපා. අර පොඩක් ඉන්න. ඔහොම ටිකක් ඉන්න. හරි දැන් කරමු. ඇන්ටි ඕකෙන් මගේ අවධානය නැති වෙනවා. යන්න. මොකක්? මං කිව්වනේ සත්තු බෑ කියලා. හරි මං විහිළුවක් කරේ. අපි මොකක් හරි සිම්පල් දෙයක් කරමු. ඔයාගේ කොණ්ඩේ රතු පාට කරනවා වගේ දෙයක්? ඔව් ඒක තවලක් කෙනෙක් කන්නේ. හැබැයි ඉතින් කොණ්ඩේ පාට කරාට පස්සේ නම් මං ගෙදර ගිහින් ඉවරයි. හරි. ටිකක් පස්සට වෙන්න. ඕකේ මැඩි. අපි ආයිත් බලමු නේද? 1600 ගණන් වලදී ඔයාගේ ආච්චිගේ අම්ම එලිඩා එයා හොයාගත්ත හෙක්සරන් එක. මොකක්ද ඒක? ඒක පොතක්? හරි. අන්න හරි. ඒක පොතක්. ඒක මොන වගේ පොතක්ද කියන්න බලන්න. ඒක කියවන්න තියෙන පොතක්. ඔව්. මැඩි ඔහොම හරියන්නේ නැහැ. හොඳයි එහෙනම් කමක් නැහැ. ඔයාට කොහොමද හෙක්සරන් එක හොයාගෙන ඊළඟ චන්ද්‍රග්‍රහණයේදී බලය ලබා ගන්න උවමනාවක් නැහැනේ. හරි කමක් නැහැ. මං කොහොමද එදාට බිසි. අනිත් එක මට දැනටවත් බලය තියෙනවා. යාළුවගේ කොණ්ඩේ පාට වෙනස් කරන එකද? ඇත්තට? ඔයාට කරන්න පුළුවන්කම තියෙන දේවල් එක මොකද්ද? ඔයා තෝරගත්ත කෙනාගේ බලය කොහොම හරි ගන්න ඕනේ. හරි. මම දැන් මොකද කරන්න ඕනේ? මුලින්ම මට කරන්න තියෙන්නේ හෙක්සරන් පොත හොයාගන්න එක. ඒක හොයාගත්තොත් අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ ඉන්න අනිත් මායාකාරී ගැන. මේ තවත් මායාකාරියෝ ඉන්නවද? එහෙම වැඩි දෙනෙක් නෑ. තේරුණාද? මං ඔයාට අර අලුත් කෙල්ල ගැන බලන්න කියන්නේ තන්න ඒ නිසායි. එම්මා. ඇන්ටිගේ කොණ්ඩේ රතු පාට වෙන්න. ඇන්ටිගේ සපත දම් පාට වෙන්න. ඔයාට පුළුවන්. ඔයා ඒක තව හොඳට හිතට අරන් කියන්න. ඇන්ටිගේ කලිසම කහ පාට වෙන්න. හා හොඳට අවධානයෙන් ඉන්න. මං ඇත්තටම කැමති බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකකට. අලුත් ෆෝන් එකක් ලැබෙන්න හොඳම ෆෝන් එකක් ලැබෙන්න. ඕකේ. එකම වචනේ දෙපාරක් කිව්වා කියලා ඒක රයිමින් වෙන්නේ නැහැ. ආයි try කරන්න. අවධානයෙන් කරන්න. උඩින් ඉඳලා පහළට මොකක් හරි වෙන්න. දැන් වැඩි හොඳට යනවා වගේ. North, South, East, West. Indian temples are the best. ළමයි කෑම ලෑස්ති. මේ වැඩේ හරියන්නේ නෑනේ. මොකද්ද අපිට මග හැරුනේ? බාත්රූම් එකේදී මට ඇහුණා මැඩි කියනවා මොකද්ද රයිම් කරන එකක් ගැන. අපි එහෙමත් කෙරුවා නම් හරි. මේක හගන්නකෝ. මම නම් මැඩි කියන දේවල් කරන්න යන්නේ නැහැ. හැබැයි මේ පාර කරලා බලමු. මට පොඩි බයකුත් හිතෙනවා. හැබැයි කලුවා වැට ළඟ එළුවා ඇන්ඩි තමයි කලු එනවා. මන් රයිම් කරපු එක හරි ගියා. එයා කිව්වා හරි. ඒක වැඩ කරා. එමා ඔයාලා මොකද කරන්නේ? මොකුත් නෑ.